සොයා ගැනීමක් මොනවා හරි කරොත් තමයි හොඳයි කියලා මගේ අදහස. මේ ඛේදවාචකයේ ගැඹුර දිහා බැලුවාම නැත්නම් මේක මේ සමාජයේ මත ඇති කරන සමාජ අර්බුදය දිහා බැලුවාම මේ ඛේදවාචකයේ මේ පිළිබඳව යම්කිසි ක්‍රියාවකට එම සඳහා වගකීමක් ප්‍රදේශීය ජීවත් වෙන ජනතාවට ක්‍රියාකාරීන්ට සංවිධාන වලට පමණක් නෙමෙයි මම විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා ඉන් බැහැර තියෙන සමාජයේ සියලු මානවවාදීන්ට මේ සඳහා මැදිහත් විය යුතුයි. මොකද පහුගිය අවුරුදු 30 තුල මේ ප්‍රදේශයේ සාමාන්‍ය යුද්ධයෙන් මිය ගිය සිවිල් ජනතාවට වඩා මේ අවුරුදු මේ දශක එකමාරක් ඇතුළත මේ ප්‍රශ්නේ නැත්නම් මේ වක්ගඩු රෝගය නිසා මිය ගිහින් තියෙනවා. ඒ නිසා මේ අපි ඇත්තටම අපි ආයෝජනය කරනවා මේ අපේ සමාජයේ සියලු ක්‍රියාකාරී විවිධ ක්ෂේත්‍රයන් වුණත් ක්‍රියාකාරී වෙන සංවිධාන වලින් මේ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරන්නේ මේ අපි කරන උත්සාහයට යම්කිසි දායකත්වයක් ලබා දීලා මේ ප්‍රශ්නේ විසඳීමක් කරා අවසානයක් කරා ගෙනියන්න අපට උදව් කරන්නේ කියලා. හෙට දවස දිනන්නට වැරදරන මේ දැරිය බඳු දස දහස් ගණනක් ප්‍රදේශවාසීන්ගේ ජීවිත මත වකුගඩු රෝගයේ අනතුර ඇඳී තිබෙනවා. පදවිය ප්‍රදේශයේ වගේම රටට බත සපයන වියලි කලාපයේ තවත් බොහෝ ප්‍රදේශවලත් මෙම තත්ත්වය දක්නට ලැබෙනවා. ඒත් මෙයට හේතුව කුමක්ද යන්නවත් තවම හරි හැටි හඳුනාගෙන නැහැ. අනාගත පරම්පරා මෙම රෝගයෙන් මුදවා ගැනීමට කළ යුතු දේ මොනවාද? දැනට රෝගයට ගොදුරු වී සිටින පිරිසට ජීවිත පහසු කරදීම සඳහා කළ හැකි දේ මොනවාද? ඔබේ වගකීම දෙසට දෙනෙත් විවර කරන්න.